හෙලෝ ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා Healing Voice Studio YouTube channel එකට. මේ වීඩියෝ එක ඔයා දැක්ක කියන්නේ මේ මැසේජ් එක ඔයාටමයි. මේ වීඩියෝ එක දැක්ක කියන්නේ කවුරු හරි මේ මොහොතේ ඔයත් එක්ක ඉන්නවා. ඔයාව රැකගන්න, ඔයාට මඟ පෙන්වන්න, ඔයාට ආශිර්වාද කරන්න ඔයත් එක්ක කෙනෙක් ඉන්නවා. ඉතින් වෙන කවුරුත් නෙවෙයි. ඔයාව මේ වීඩියෝ එක ළඟට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාගේම ගාඩියන් ඒන්ජල්. ඉතින් ඔන්න ඔයාගේ ඒන්ජල් අද ඔයාට සයින්ස් 5ක් එවලා තියෙනවා. ඉතින් ඔයා ගොඩාක් වාසනාවන්තයි. මොකද මේ විශ්වයෙන් එවන සයින්ස් මේ ලකුණු ලැබෙන්නේ ඔයාලා වගේ ස්පෙෂල් අයට විතරමයි. එහෙනම් අපි යමු පළවෙනි සයින් එක මොකක්ද කියලා බලන්න. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. මේ වීඩියෝ එක දකින ඕනම වෙලාවක ඉඳන් මේ එවලා තියෙන සයින්ස් ඔයාගේ ජීවිතයට අදාළ වෙනවා. මොකද මේ වීඩියෝ එක ලැබෙන්නේ ඔයාට ලැබෙන්න ඕන හොඳම වෙලාවේදී. ඔයා හම්බෙන් වගේ සුදු පිහාටුවක් දැක්කද? ඉතින් මේක තමයි ඔයාගේ ඒන්ජල් ඔයාට මේ මොහොතේ එවන පළවෙනි සයින් එක. ඔයා කොහේදී හරි අහම්බෙන් වගේ සුදු පිහාටුවක් දකිනවා නම් හිතන්න එපා මේ දේ සාමාන්‍ය දෙයක් කියලා. මේ සුදු පිහාටුවක් අහම්බෙන් දකිනවා කියන්නේ ඔයාගේ ඒන්ජල් ඔයාට එවන ස්පෙෂල් සයින් එකක්, ස්පෙෂල් මෙසේජ් එකක්. ඉතින් මේ සුදු පිහාටුවකින් ඔයාගේ ඒන්ජල් ඔයාට එවන මෙසේජ් එක තමයි ඔයා ආරක්ෂිතයි. ඔයා තනි නැහැ. ඔයත් එක්ක ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඉන්නවා. ඔයා යන පාර හරි කියන සයින් එක තමයි මෙන්න මේ සුදු පිහාටුවක් එවලා ඔයාගේ ඒන්ජල් ඔයාට කියන්න හදන්නේ. ඉතින් බලන්න ඔයාට මෙන්න මේ සයින් එක ලැබෙයිද කියලා. ඉතින් අද ඔයාගේ ඒන්ජල් ඔයාට එවන දෙවනි සයින් එකට යන්න කලින් මට මගේ ආදරණීය ඔයාලා හැමෝටම මතක් කරන්න දෙයක් තියෙනවා. විශ්ව ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තිය යොදාගෙන ඒ හරහා ඔයාගේ ජීවිතේ ඊටාම පහසුවෙන් ලස්සන කරගන්න, ඔයාගේ සිහින ජීවිතේ ඊටාම ඉක්මනින් ඊටාම පහසුවෙන් සැබෑ කරගන්න මඟ පෙන්වන්න උදව් කරන්න මම පටන් අරන් තියෙන තවත් YouTube channel එකක් තියෙනවා. නම තමයි The Voice of the Universe. ඉතින් මේ වීඩියෝ එකේ description එකේ මම The Voice of the Universe මගේ අනිත් YouTube channel එකේ link එක දාලා තියෙනවා. සම්බන්ධ වෙන්න, subscribe කරන්න. ඔයාලගේ ජීවිතේ ලස්සන කරගන්න ගොඩාක් උපකාරී වෙයි. ඉතින් ඒ දේත් මම මේ මොහොතේදීම ඔයාලට මතක් කරා. අපි දැන් යමු විශ්වයෙන් අපේ ඒන්ජල්ස්ලා අපිට එවන දෙවනි සයින් එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාගේ ඒන්ජල් ඔයාට දෙවනි සයින් එක විදියට මේ මොහොතේදී එවන්නේ ඒන්ජල් නම්බර්. රිපීට් වෙවි ඔයාට පෙන්නන ඒන්ජල් නම්බර්. මොකද්ද මේකෙන් කියන්නේ? ඔයා දන්නවා ඒන්ජල් නම්බර්ස් කියන්නේ මොනවද? 111 222 333 මේ වගේ නම්බර්ස් වලට තමයි අපි ඒන්ජල් නම්බර්ස් කියලා කියන්නේ. ඉතින් ඔයා දවස පුරාවටම ෆෝන් එක පාවිච්චි කරද්දී එක්කෝ ඔයා පාරේ යද්දී වටපිටාවේදී ඔයාට මේ නම්බර්ස් දකින්න පුළුවන්. ඔයා වෙලාව බලද්දී ස්ක්‍රීන් එකේ මේ ඒන්ජල් නම්බර්ස් දකින්න පුළුවන්. ඉතින් මේ එකම ඒන්ජල් නම්බර් එකක් රිපීට් වෙවි ඔයාට පේන්න ගත්තොත් විශ්වය ඔයාගේ ඒන්ජල්ලා එවන සයින් එකක් තමයි ඒ දේන් ඔයාට කියන්නේ. ඔයා හිතන්න ඔන්න ඔයා ෆෝන් එක යූස් කරද්දී 111 පේනවා. එතකොට ඔයා පාරේ යද්දිත් කොහේ හරි ඔයාට දකින්න ලැබෙනවා 111 ගහලා තියෙනවා. එතකොට ආය ඔයා ෆෝන් එක බලන වෙලාවකදී ඔයාට 111 දකින්න ලැබෙනවා. මේ විදිහට එකම ඒන්ජල් නම්බර් එක රිපීට් වෙවි ඔයා දකින්න ලැබුණොත්, ඒ කියන්නේ එක දිගට වගේ
මං කියන්නේ හැම දවසකම ඒ කියන්නේ එකම දවසේ නෙවෙයි මම කියන්නේ. අද දකින්නවා, හෙට දකින්නවා, එතකොට අනිත් දවසේ දකින්නවා. මේ වගේ කාලයක් එක දිගට ඔයා එකම ඒන්ජල් නම්බර් එක රිපීට් වෙවි දකින්නවා කියන්නේ ඒක ස්පෙෂල් සයින් එකක් ඔයාගේ ඒන්ජල්ගෙන් ඔයාට එවන. ඉතින් ඔයා සතුටු වෙන්න මේ වගේ සයින් එකක් ඔයාට ලැබුණොත් ඒකෙන් ඔයාට ඔයාගේ ඒන්ජල් කියන්නේ ඔයා හරි පාත් එකේ, ඔයා හරි පාරේ යනවා, ඔයා සේෆ් කියන මෙසේජ් එක තමයි මේ සයින් එකෙන් ඔයාගේ ඒන්ජල් ඔයාට කියන්න හදන්නේ. ඔන්න අපි බලමු දැන් මේ මොහොතේ ඔයාට ඒන්ජල් එවන තුන්වෙනි සයින් එක මොකක්ද කියලා. ඔයාට ඔයාගේ ඒන්ජල් එවන තුන්වෙනි සයින් එක තමයි ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක, කලබල වෙලා ඉන්න වෙලාවක ඔයාගේ හිතට ඔයාට දැනෙන කාම් සංසුන් ෆීලින් එක. මොකද්ද මේකෙන් කියන්නේ? ඔන්න ඔයා කලබලෙන් ඉන්න වෙලාවක, ප්‍රශ්නකින් ඉන්න වෙලාවක, එහෙම නැත්තම් දුකකින් ඉන්න වෙලාවක ඔයාට එක පාරම ගැඹුරු සංසුන් හැඟීමක් දැනුනොත් ඒක අහම්බෙන් වෙච්ච දෙයක්වත් සාමාන්‍ය දෙයක්වත් නෙවෙයි. ඒ ඔයාගේ ඒන්ජල් ඔයාට එවන සයින් එකක්. ඉතින් ඔයා ස්ට්‍රෙස් වෙලා දුකින් කලබලෙන් ඉන්න වෙලාවක ඔයාව සංසුන් කරන්න ඔයාගේ ඒන්ජල් එවන ස්පෙෂල් එනර්ජි එකක් තමයි ඒ එක පාරම එන කාම් ෆීලින් එකක් කියලා කියන්නේ. ඉතින් මේකත් ඔයාගේ ඒන්ජල් ඔයා වෙනුවෙන් එවන ස්පෙෂල් සයින් එකක්. ඔයා තනි නැහැ. ඔයත් එක්ක ඔයාගේ ඒන්ජල් ඉන්නවා. ඔයා ආරක්ෂිතයි කියන මෙසේජ් එක දෙන්න තමයි ඒ සයින් එක ඔයාට ඔයාගේ ඒන්ජල් එවන්නේ. ඔයාගේ ඒන්ජල් ඔයාට 4 වෙනියට අද කියන්න හදන සයින් එක තමයි සිහිනෙන්. එහෙම නැත්නම් ඔයා තනියෙන් ඉන්න වෙලාවක ඔයාට ලැබෙන ස්මෝල් මෙසේජ් එකක්. කොහොමද අපි මේක හොයාගන්නේ, හඳුනාගන්නේ? ඔන්න සමහර වෙලාවට ඔයා තනියෙන් හිටියම, තනි වෙලා හිටියම ඔයාගේ හිතට එක පාරම හොඳ අයිඩියා එකක් ඔයාගේ හදවතින්ම ඔයාට එන්න පුළුවන්. මේ විදිහට ඔයා ඒ ගැන ස්පෙෂලි හිතන්නෙම නැතුව එක පාරටම ඔයාට හොඳ අදහසක් ඔයාගේ හිතට ආවොත් ඒ සාමාන්‍ය විදිහට එන අදහසක් නම් නෙවෙයි. ඒ ඔයාගේ ඒන්ජල්ගෙන් ඔයාට ලැබෙන සයින් එකක්. ඒ වගේම තමයි ඔයාට නිදාගත්තම සිහිනෙන් ඔයාට මෙසේජ් එකක් එන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාට කවුරු හරි මුමුණනවා වගේ මොන හරි දෙයක් ගැන, මොන හරි අදහසක් ගැන ඔයාට කතා කරනවා, මුමුණනවා වගේ ඇහෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හීනෙන් පේන්න පුළුවන් මොන හරි දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට මොන හරි ස්පෙෂලි මොන හරි දෙයක් ගැන අයිඩියා එකක්, හීනයක්, අදහසක් ලැබුණොත් මේ දේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඔයාගේ ඒන්ජල් ඔයාට එවන ස්පෙෂල් මෙසේජ් එකක්. ඔයාට එවන අවසාන සයින් එක තමයි අහම්බෙන් වගේ එක පාරම ඔයාට ලැබෙන උදව්වක්, ඔයාට ලැබෙන ප්‍රොටෙක්ෂන් එකක්. අන්න මෙන්න මෙහෙමයි මේ දේ වෙන්නේ. හිතන්න ඔයා ලොකු ප්‍රශ්නකින් ඉන්නවා. ඔයා ලොකු ප්‍රශ්නකින් ඉන්න වෙලාවේදී අන්තිම මිනිත්තු කීපයේදී ඔයාට එක පාරටම ඒකට පිළිතුරක්, උදව්වක් ලැබෙනවා. ඔයාට කියා ගන්න බැරි, හිතා ගන්න බැරි දුකකින්, ප්‍රශ්නකින් ඔයා ඉන්නවා. කවුරු හරි පුද්ගලයෙක්ගෙන්, කවුරු හරි කාගේ හරි මාර්ගයකින් ඔයාට එක පාරටම ඔයාට හෙල්ප් එකක් ලැබෙනවා. මෙන්න මේ වෙලාවේදී ඔයාට මේ විදිහට දැනෙන්න පුළුවන්. දෙයනේ මේක නම් හිතා ගන්නවත් බෑ. මේක නම් මගේ වාසනාවටම වෙච්ච දෙයක්. මෙන්න මේ වගේ සිද්ධියක් වුණොත් ඔයාගේ ඒන්ජල් කියනවා ඒ ඔයාගේ ඒන්ජල්ගෙන් ඔයාට ලැබෙන සයින් එකක් කියලා. ඒන්ජල්
ඔයත් එක්ක ඉන්නවා, ඔයා ආරක්ෂිතයි කියන එකට සයින් එකක් තමයි මෙන්න මේ වගේ අවස්ථාවකින් ඔයාට ලැබෙන්නේ. ඉතින් ඔයා බලන්න මේ අද මම ඔයාට ඔයාගේ ඒන්ජල්ස්ලා එවපු සයින් 5 ඔයාට දැනේවිද, ඔයාට ලැබේවිද කියලා. ඉතින් මේ ඔයාගේ ඒන්ජල් ඔයාට එවපු මේ සයින් 5න් එකක් හරි ඔයාට දැනුණා නම්, ඔයාට හඳුනගන්න පුළුවන් වුණා නම්, ඔයා දැන් ඔයාගේ ඒන්ජල්ලාගේ ආරක්ෂාවට, ආදරයට, මඟ පෙන්වීම් වලට ආශිර්වාද ලබන්න ඔයාගේ ඒන්ජල්ලත් එක්ක සම්බන්ධ වෙච්ච වාසනාවන්ත කෙනෙක්. ඉතින් සරලවම කිව්වොත් මේ සයින් 5න් එකක් හරි ඔයාට ලැබුණොතින් ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඔයා දිහා බලාගෙන ඉන්නවා, ඔයාට ආදරය දක්වනවා, ඔයාට ආශිර්වාද කරනවා, ඔයාට මඟ පෙන්වීම් ලබා දෙනවා. ඉතින් මම ඔයාට මුලින්ම කිව්වා මේ වගේ ස්පෙෂල් යුනිවර්ස් මැසේජස්, ඒන්ජල් සයින්ස් ලැබෙන්නේ සාමාන්‍ය අයට නම් නෙවෙයි, ඔයාලා වගේ යුනිවර්ස් එකත් එක්ක අලයින් වෙලා ඉන්න ස්පෙෂල් වාසනාවන්ත අයට විතරයි කියලා. ඉතින් මේ වගේ හීලින් එනර්ජි ඔයාට ඉස්සරහටත් ලැබෙන්න අවශ්‍ය නම්, ඒ ආශිර්වාද ඔයාට ලැබෙන්න අවශ්‍ය නම් කමෙන්ට් එකකින්ම ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලාට, ඔයාගේ ආදරණීය විශ්ව මාතාවට කමෙන්ට් සෙක්ෂන් එකේ ස්තුතිවන්ත වෙලාම යන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් වලින් දිනපතා ලබාගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න, ඔයාගේ සිහින ජීවිතේ ඊටාම පහසුවෙන් ඔයාගේ ළඟට ලං කරගන්න මගේ Healing Voice Studio YouTube channel එක subscribe කරන්න, like කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. ඉතින් හැමෝම ආදරෙන්, සතුටින්, පරිස්සමින් hina වෙලා ඉන්න.